අයිබෝවන් විමසුම කියලා කියන්නේ අලුත් YouTube වැඩසටහන් මාලාවක්. මේ වැඩසටහන් මාලාව අපි ආරම්භ කරන්නට තීරණය කළේ වර්තමානයේ මේ රටේ සමාජගත වෙලා තියෙන විවිධ බොරු එහෙම නැත්නම් මිත්‍යාවන් පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට, ඒ වගේම වර්තමානයේ පවතින සමාජ ආර්ථික දේශපාලනමය ගැටලු පිළිබඳව සැබෑ තත්ත්වයන් ජනතාවට දැනුවත් කිරීමට සහ මේ තියෙන තත්ත්වෙන් මිදලා ඊළඟ මහ මැතිවරණයක්, ඊළඟ ජනාධිපතිවරණයක් වගේ මැතිවරණයක් ආවට පස්සේ, එහෙම නැත්නම් ආණ්ඩුවක් පිහිටවන තැනකට මැතිවරණයක් ගෙනාවට පස්සේ අපි කොහොමද ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටවන්නට කටයුතු කරන්න ඕනේ? ඒ පිහිටුවට පස්සේ කොයි ආකාරයටද එවැනි ආණ්ඩුවකින් අපි බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරගන්නේ කියන එක සාකච්ඡා කිරීම සඳහා මේ සඳහා අද මගෙත් එක්ක මගේ දෙපසින් ඉන්නවා දමිත වික්‍රමසිංහ සහ මහින්ද ආරිවංශ. අප සිළු දෙනාට අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. මුලින්ම අපි තෝරගත්ත බොහොම කාලීන මාතෘකාවක්. දමිත ඔබ දන්නවා ඔබත් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා වශයෙන් හිටියා. මමත් එහෙම ඉඳලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ වත්කම් ප්‍රකාශය බාර දීම පිළිබඳව. වත්කම් සහභාගීකම් ප්‍රකාශය බාර දීම පිළිබඳව විශාල ආందోලනයක් ඇති වෙලා තිබුණා පහුගිය දවස්වල. මේකට අලුතෙන්ම කැලලක් එකතු වුණා මේ අධිකරණ ඇමතිවරයාගේ වත්කම් ප්‍රකාශය පිළිබඳව ලොකු ගැටලුවක්. මොකද අධිකරණ ඇමතිවරයා දීලා තියෙන වත්කම් ප්‍රකාශය අපි දන්නවා ඒක සහතික කරන්නට ඕනේ, අත්සන සහතික කරන්නට ඕනේ සමාදාන විනිශ්චයකාරයෙක් ලවා. හැබැයි අධිකරණ ඇමතිවරයාගේ එම සහතික කිරීම නැතුව තමයි අලසෝ දූෂණ විමර්ශන කොමිසම සභාවට බාර දීලා තියෙන්නේ. ඉතින් එතුමා කියනවා මේක වැරදීමක්, අතපසුවීමක්, ඒක වැරද්ද මම බාර ගන්නවලු. මගේ තර්කය වෙන්නේ වැරද්ද වෙච්ච එක එයා බාරගත්තට කමක් නැහැ. මට තියෙන ගැටලුව තමයි දමිත මේ මහින්ද ඒක අසම්පූර්ණයිනේ. වත්කම් ප්‍රකාශයේ සහතික කිරීම නැත්තම් අපේ GP කෙනෙක් ලව්වා, එහෙම නැත්නම් සමාජාන විනිශ්චයකාරයෙක් ලව්වා. ඒ කියන්නේ ඒක අසම්පූර්ණයි. ඒතකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා not in compliance with the law. එතකොට පනතේ විධිවිධාන වලට අනුකූලව සිද්ධ වෙලා නැහැ. එහෙනම් ඒක ප්‍රතික්ෂේප වෙන්න ඕන. බාර නොදුන්නා හැටියට තමයි නීතිය සලකන්න ඕන. ඉතින් මේ පිළිබඳව ඔබ මීට කලින් වත්කම් ප්‍රකාශ දීලා තියෙන පුද්ගලෙක් හැටියට මොකද හිතන්නේ? ඔව් ඇත්තටම මේක මේ හරිම උදේ ලැජ්ජා සහගත දෙයක් විදිහටයි මම දකින්නේ. මොකද පළවෙනි දේ තමයි ලංකාවේ රාජ්‍ය අධිකරණ අමාත්‍යවරයා කියන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න ප්‍රධානම පුද්ගලයා. දේශපාලනමය වශයෙන්. ඉතින් එහෙම පුද්ගලයෙක්ට මේ වගේ සුළු තාක්ෂණික දෙයක් මගහැරනවා කියන්නේ අපිට හිතාගන්න වෙන්නේ ලංකාවේ අධිකරණ පද්ධතිය විතර නෙමෙයි ලංකාවේ නීතියේ යහපැවැත්මටත් දෙයියන්ගේ පිහිටයි කියන එක. මොකද මේ වගේ මෙහෙම දෙයක්වත් හරියට කරගන්න බැරි අධිකරණ ඇමතිවරයෙක්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද රටේ නීතිය ආධිපත්‍ය, එහෙම නැත්නම් ඒ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව අපිට මොකද්ද තියාගන්න පුළුවන් විශ්වාසය? ඒක අංක 1. දෙවැනි කාරණාව තමයි දැන් එතුමා ওই විතරක් නෙමෙයි, එතුමා එක දේශපාලන වේදිකාවක ප්‍රසිද්ධිය කිව්වා නඩු තීන්දුව දෙන්නේ එතුමාට ඕන විදියට කියලා. එහෙම නැත්නම් ජාතික ජන බලවේගය නැත්නම් නඩු තීන්දුව ගන්න බෑ කියලා. ඉතින් මං හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ අධිකරණයට අපහාස කරපු පළවෙනි අධිකරණ අමාත්‍යවරයා වශයෙන් උත් මම දකිනවා මොහු ඉතිහාසගත වෙනවා කියලා. හරි. මහින්ද ඔබ මොකද හිතන්නේ ඔහුගේ වත්කම් ප්‍රකාශය ඒ විදිහට අසම්පූර්ණව ලබා දීම සම්බන්ධයෙන්? මොකද රටේ ප්‍රධාන පුරවැසියෙක් වගකීම් ඇමතිවරයෙක් තමන්ගේ වත්කම් ප්‍රකාශය එහෙම නොදුන්නාම ඒක කොහොමද සමාජයේ ඉදිරියේදී කවුරු හරි කිව්වොත් ඇවිල්ලා ඔව් අනේ මටත් බැරි වුණා, මේ අමතක වෙලා තිබුණා, මම ඒකේ වගකීම් බාර ගන්නවා කියලා. එතකොට අල්ලසු දූෂණ විමර්ශන කොමිසම සභාව මොන වගේ දෙයක් කියයි? විශේෂයෙන් අධිකරණ ඇමතිවරයා ඔය ඉස්සෙල්ලත් වගේ සිද්ධියකට සම්බන්ධ වුණා. එතුමාට මේ ආචාර්ය උපාධියක් තියෙනවා කියලා එතුමා කරදේ අන්තිමට ඒක ගිහිල්ලා ඉල්ලාස් කරගත්තා CID එකෙන්. ඉතින් ඒ වගේ අධිකරණ ඇමතිවරයෙක් තමයි ඔය ඉන්න අධිකරණ ඇමතිවරයා. ඒ කෙසේ වෙතත් එතුමා ඉතින් වසර ගාණක් උසාවියේ හිටපු නීතිඥවරයෙක් වශයෙන්
විවිධ අපරාධ නඩුවලට පෙනී හිටියයි කියලා කියන නීතිඥවරයා එතකොට දන්නේ නැද්ද මේක මේ සාමිනිසුරවරයෙක් ඉදිරියේ අස්සම් කරගන්න ඕනේ කියන එක සහතික කරගන්න ඕනේ කියන එක. එතකොට මේ සාමාන්‍ය පුරවැසියෙක් වුණත් දන්න දෙයක් එතුමා නොදන්නවා කියන එක ඒක මම හිතන්නේ නැහැ. මොකද හේතුව ඔබ කියන්නේ හිතාමතා කියලා මං හිතනවා එහෙම වෙන්න පුළුවන්. එහෙම හිතන්න පුළුවන්. මේ වගේ කෙනෙකුට ඒ වගේ දෙයක් එහෙම වෙනවා කියන එක පිළිගන්න අමාරුයි. පිළිගන්න අමාරුයි. ඔව්. ඊළඟට දැන් මේ NPP අනුගාමිකයින් එයාලට සහාය දක්වන පිරිස් කියන දෙයක් තමයි මේ වත්කම් ප්‍රකාශය එහෙම නැත්නම් මේ වංචා දූෂණ වැළැක්වීම සඳහා වූ එක මූලික පියවරක් හැටියට මේ NPP ආණ්ඩුව තමයි මේක කරේ. දැන් ඔබ දන්නවා වත්කම් සහභාගීකම් ප්‍රකාශ කිරීම පනත 1975 ඉඳලා ඉන්නේ. හරි. එතකොට අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පනත 1994 ඉඳලා ඉන්නේ. ඒතර දැන් මේවට අමතරව විවිධ නීති තිබුණා මේ රටේ. සිවිල් අපරාධ නීති. නමුත් දැන් 2023 දී තමයි මේ පනත බලාදූෂණ රනිල් වික්‍රමසිංහ. දැන් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ නෙවෙයි මේ පනත ගෙනාවේ. මොකද හේතුව පනතක් සම්මත කරන්නේ ජනාධිපතිවරයා නෙවෙයි. ඔව් පාර්ලිමේන්තුව. මට මහින්දර මතක ඇති ඒ වෙනකොට තිබුණු පාර්ලිමේන්තුව කාගේද? ඒ පාර්ලිමේන්තුව පොදු ජන පෙරමුණ ආණ්ඩුව තමයි තිබුණේ. ඔව් එහෙමනම් ඊටාම සරලයි. පොදු මේ ජන පනත පෙරමුණ සම්මත කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. බෞද්ධ රනිල් වික්‍රමසිංහවත් මාලිමා ආණ්ඩුවත් නෙවෙයි. නෑ ඒක ඇත්තටම උදේ ඒ වෙලාවේ මාලිමාව හිටපු මන්ත්‍රීවරු තුන්දෙනා ඒකට විරුද්ධ වෙනවා. අන්න හරි. විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා. ඒක තමයි වැදගත්ම සාධකය. ඒතර ඔය කියන 2023 දී හරි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පොදු ජන පෙරමුණේ ඒ විතර නෙවෙයි දැන් ඒ වෙලේ ඒකට විරුද්ධ උනේ අද රටේ ජනාධිපති අගමැති ඇතුළු සහ ඔව් ප්‍රධාන පුද්ගලයෝ දෙන්න ඇතුළුව මේ පනතට විරුද්ධ වුණා. එතකොට දැන් ඒ නිසා මේ අනුගාමිකයන්ට පාක්ෂිකයන්ට කියන්න බෑ අපි තමයි හොඳටම කරේ කියලා. හොඳටම කරලා තියෙන්නේ 2023 දී බැලුවාම. හරි මේකට ඡන්දය නොදීමේ. එතකොට ඒ විතරක් නෙමෙයි උදේ දැන් කියනවානේ මේ රජයේ යටතේ දඬුවම් දෙනවා දූෂිතයන්ට හැබැයි නඩු කවදද වැටලා තියෙන්නේ? ඒ ඔක්කොම පරණ අවුරුදු 10 12 පරණ නඩු වලට තමයි මේ දඬුවම් දීලා තියෙන්නේ. ඔව්. මහින්ද ඔබට මතකද අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්වා මේක රජ ආයතනයක් නෙවෙයි කියලා. හරි. දැන් මේ පිළිබඳව සමානලට මිනිස්සු හිතනවා ඇති මේක ස්වාධීන ආයතන. ඔව් ස්වාධීන ආයතන. ස්වාධීන කොමිෂන් සභාවක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ. හැබැයි මේක රාජ්‍ය ආයතනයක් නෙවෙයි කියලා කියන එක මහජනතාව නොමග යන සුළුයි නේද? නොමග යන සුළුයි. ඇත්තටම රාජ්‍ය ආයතනයක් නොවේ කියනවනේ. ඒතකොට රාජ්‍ය ආයතන ඒ මිනිස්සුන්ට වැටුප් ගන්නේ කවුද? ඇත්තට මේ ඔය ඒක අබද්ද අරමුදලෙන්. අරමුදලෙන්. එතකොට මේක රජයේ සම්බන්ධයක් නැහැ කියලා කියනවනේ. ඒකත් අමූලික බොරුවක්. ඔව්. දැන් ඔබ දන්නවා මේ කොමිෂන් සභාවට සමාජිකයෝ පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා. අනිවාර්යයෙන්. ඒතර මේ අය රාජ්‍ය නිලධාරීන් කියලා පනතේ අනිවාර්යයෙන්ම ඒ විතර නෙමෙයි දැන් ඒ කොමිෂන් සභාවට පත් වෙන අයට දීමනාවක් හෝ හැමදේම ලැබෙන්නේ මහා භාණ්ඩාගාරයෙන්. එහෙමනම් එතනම වංචාවක් තියෙනවා. ඒක රාජ්‍ය ආයතන නෙමෙයි කිව්වා. ඔව්. එතකොට ඒ තමයි දැන් අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්වා මේක රාජ්‍ය ආයතන නෙවෙයි කියලා. හැබැයි පනතේ 29 එක වගන්තියේ කියනවා කොමසාරිස්වරු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කොමිෂන් සභාවේ සේවකයන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ රාජ්‍ය සේවකයන් වශයෙන් සැලකේ. ඊළඟට බලන්න මේ අයගේ වැටුප් රජයේ ඒකාබද්ධ අරමුදලෙන් ගෙවන්නේ. ඔබ කිව්වා වගේ. මහජන මුදල් එතකොට. ඒතර මේක විගණනයට භාජනය කරන්නේ රජයේ විගණක අධිපතිවරයා. ඔව් රජයේ විගණක අධිපතිවරයා. අනිත් එක තමයි දමිත ඔබ දන්නවද කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට පිළිතුරු දෙන්න බැඳිලා ඉන්නවා කියලා පනතේ 13 වෙනි වගන්තියේ. අනිවාර්යයෙන්. ඔව් එතකොට ඒ කියන්නේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ ව්‍යවස්ථාදායක සභාව. එහෙම නැහැ ඒක ජනතා නියෝජිත ඉන්නේ. ඒ කියන්නේ මේ කොමිෂන් සභාව ජනතාවට වගවීමට බැඳී සිටිනවා කියන්නේ. එතකොට මහින්ද ඔබ හිතන්නේ මොකද්ද මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් මේක රජ ආයතනයක් නෙවෙයි කියලා? ඒක ඇත්තටම ඒකත් ඉතින් මේ මම හිතන්නේ එක පැත්තකින් මේ නොමගැවීමක්ද කියන එකත් හිතෙනවා. අනිත් අතට ඒ වගේ නිලධාරියෙක්. ඒ කියන්නේ එතුමා ඉතින් මහේස්ත්‍රාත්වරයෙක් වශයෙන් හිටපු කෙනෙක්නේ. ඒ නිසා ඒ වගේ කෙනෙක් එහෙම ප්‍රකාශයක් කිරීමත් ඇත්තටම ඒකත් ගැටලු සහගතයි. ඔව් දැන් ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නන්දන ගුණතිලක කිව්වා මේ ඔහු එයාගේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ
සමාජිකයෙක් වෙලා හිටියා කියලා. දැන් දූෂණ විරෝධී පනතේ දමිත 19.2 ඌ වගන්තියට යටතේ තියෙනවා අධ්‍යක්ෂ ජනරාල්වරයා 19.2 ඌ වගන්තියට අනුව පිළිගත් දේශපාලන පක්ෂයක යම් තනතුරක් හෝ සමාජිකත්වයක් දරන හෝ දරනු ලැබූ අයෙකු නොවිය යුතුයි. දරන අයෙකු හෝ දරනු ලැබූ අයෙකු නොවිය යුතුයි. දැන් මේක බරපතල ප්‍රකාශයක්. මොකද ඔබ හිතන්නේ? උදේ මම නම් හිතන්නේ දැන් එතුමා බොහෝම පාරිශුද්ධ ඉතාමත් මේ රට වෙනුවෙන් ආදරයෙන් වැඩ කරන පුද්ගලයෙක් වශයෙන් පෙන්වන්නේ. ඔව්. ඉතින් නන්දන ගුණතිලකට නඩු දාන්න ඕනේ නැහැ කියන එක එතුමා කියපු එක නම් මට බොහොම ඒක බරපතල කාරණාවක්. මොකද මම පෞද්ගලිකව ගත්තොත් මම ඒ වගේ පාරදෘශ්‍යභාවයෙන් බොහෝම පිරිසිදුව වැඩ කරන කෙනෙක් නම් මට ඒ වගේ දරුණු අභියෝගයකට මාව ලක් කරාම මම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නීති අංශයේ සමාජිකයෙක් කියලා නන්දන ගුණතිලක කියද්දි මම නම් පළවෙනි දේ කරන්නේ නන්දන ගුණතිලව උසාවියට ගේන එක. ඔව්. මොකද ප්‍රශ්නයක්නේ. දැන් මේ පනත වගන්තිය අනුව යම් කිසි දවසක මෙතුමාට දඬුවම් කරන්න පුළුවන් වෙනවා මේ කාරණාව ඇත්තනම්. ඇත්තනම්. මෙතුමාට දඬුවම් විඳින්නවා. ඉතින් තමන් මොකටද බොහොම විහිං අමාරු වෙටන්නේ. ඒක නිසා අපි අතර යෝජනා කරනවා එතුමාට නන්දන ගුණතිලකට විරුද්ධව පියවර ගන්න කියලා. ඔව්. ඇත්තටම නන්දන ගුණතිලක ඒ අවස්ථාවේ විශාල අභියෝගයක් කරේ එතුමාට. ඉතින් එතුමාගේ සාක්ෂිය දන්නවා නම් මෙහෙම මේ එතුමා JVP ගේ නීති අංශ හිටියේ නැහැ කියලා එතුමාට පුළුවන් අනිවාර්යයෙන්ම ඇවිල්ලා මේ උසාවියට ඉදිරිපත් වෙලා ඒ වෙනුවෙන් මේ ක්‍රියාමාර්ගයක් ගන්න. ගත යුතුයි. විරුද්ධව. එසේ නොගැනීම තුලින්ම අපිට ඒත්තු ගැන්වෙනවා. ඔව්. ඔබ හරි. දැන් ඔබ දන්නවා ඔබ සභාපතිවරයෙක් හිටපු පරණ සේවා සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරියක සභාපතිවරයෙක්. මහින්ද පුවත්පත් කලාවේදියෙක් හැටියට ලේඛකෙක් හැටියට ලේකවුසෙක් වැඩ කරා මම හිතන්නේ. දැන් මේ වත්කම් සහ වගකීම් ප්‍රකාශ බාර දීම කියන එක ඒ નિયમિત ආකෘතියට අනුව નિયમિત දිනවලදී ලබා දෙන්න ඕනේ. මොකද මේක නීතියක් යටතේ ලබා දිය යුතු දෙයක් නිසා ඒකට දිනයක් තියෙනවා. කරුණු මොනවද දෙන්න ඕන කියලා තියෙනවා සහ ඒක වාර්තා කළ යුතු ආකෘතියක් තිබෙනවා. අනිවාර්යයෙන්. ඒතර දැන් ඒ වගේම තමයි මේ වත්කම් ප්‍රකාශ බාර දීමට නීතියෙන් බැඳලා ඉන්න පාර්ශ්වයන් කීපයක් ඉන්නවා. දැන් ජනතාව හිතනවා ඇති පාර්ලිමේන්තුවේ ඉන්න අය දෙන්න ඕනේ. දැන් එහෙම නැත්නම් මම මේ ජනතාව කියලා කිව්වේ එයාට ඡන්ද දීපුවයි සමහරවිට හිතන් ඉන්නවා ඇති මේ අතියමතිවරුන් විතරයි මේක දෙන්න ඕනේ රාජ්‍ය නිලධාරීන් විතරයි දෙන්න ඕනේ කියලා. ඔබ මාධ්‍යවේදියෙකු හැටියට සිටියා ඔබ සභාපතිවරයෙක් හැටියට ඒතර අපි දන්නවා සභාපතිවරුණුත් අනිවාර්යයෙන් ප්‍රධාන නිලධාරීන් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඊට අමතරව මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් කතෘවරුන් මේ වත්කම් වගකීම් ප්‍රකාශ දෙන්න ඕනේ. මේටත් අමතරව ඔබ දන්නවා මේක දෙන්න බැඳිලා ඉන්නවා වත්කම් ප්‍රකාශ දෙන්න බැඳිලා ඉන්නවා වෘත්තීය සමිති නිලධාරීන්. අනිවාර්යයෙන්. දේශපාලන පක්ෂවල නිලධාරීන්. අනිවාර්යයෙන්. ඔබ හිතනවාද ජනතා විමුක්ති පෙරමුණේ ඔය ඉන්න ප්‍රධාන චරිත ඒ අයගේ වත්කම් ප්‍රකාශ නිලධාරීන් වශයෙන් ඒ පක්ෂේ ලබා දීලා ඇති කියලා? මං හිතන්නේ මොකද කියන විදිහට අපි ඒ අය දීලා ඇති කියලා. මොකද සමහර අය දැන් අර മന്ത്രിවරුන් දුන්නේ ඒකෙත් අපි බැලුවාම මේකට අදාළවම තමයි. දැන් ලක්ෂ්මන් නිකුණාරච්චි කිසිම දෙයක් නැහැ. ඒකට කිසිම වත්කම නැහැ කියලා තියෙනවා. ඒක එකක්. නමුත් වත්කම නැහැ කියන එකයි වත්කම් ප්‍රකාශය ලබා නොදීම කියන එකයි දෙකක්. මේවනේ උදේ දැන් අපි ගත්තොත් වෘත්තීය සමිති ව්‍යාපාරේ ප්‍රධාන කෙනෙක් තමයි වසන්ත සමරසිංහ. ඉතින් එතුමාට ඒ දවස්වල කෙහෙල් කෑන් විතරක් හම්බෙච්ච නිසා කෙහෙල් කෑන් ලියලා දෙන්න බැරි හින්දා දුන්නේ නැද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි දැන් අහන්න ඕන ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ මේ රටේ ජනතාව දැන් කැබිනට් මණ්ඩලයේ ඉන්න ධනවත්ම පුද්ගලයා මම හිතන්නේ. දීපු වත්කම් අනුව. ඒතකොට එතුමා 2005 මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නකොට එතුමාගේ වත්කම් ප්‍රකාශය ප්‍රසිද්ධ කරන්න ඕන. ඔව්. මොකද හේතුව දැන් එතකොට අපිට බලා ගන්න පුළුවන් නේද? එදායි අතරේදී බිස්නස් කරා ඒ කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන් බිස්නස් කරා. ඉතින් ඇත්තද මේ බිස්නස් කරලා තියෙනවද? එහෙමනම් අපි එතුමාට ඇත්තටම සුබපතනවා. ඒ කියන්නේ වාමවාදී අදහස් තියෙන පක්ෂයක ප්‍රධාන නායකයෙක් වෙලා මේ පූර්ණ කාලනිකයෙක් වෙලා මේ ධනවාදී සිස්ටම් එක ඇතුලේ එතුමා ව්‍යාපාරිකයෙක් වෙච්ච එක දක්ෂයෙක්. වත්කම් රැස් කරලා අනිවාර්යයෙන්. හැබැයි ඕකේ තව දෙයක් තියෙනවා. යම් කිසි පුද්ගලයෙකුට කියන්න පුළුවන් මට වත්කම් තියෙනවා කියලා. ඒ වත්කම් ලැබිච්ච ක්‍රම තියෙන්නත් පුළුවන්. ඔය වත්කම් වලින් උපයනවා නම් යම් කිසි ආදායමක්.
බදු ගන්න ඕනේ. මේ බදු ගෙවන්න. බදු ගන්න අනිවාර්යෙන් බදු ගන්න ඕන. එතකොට ජනතාවට අපි ප්‍රශ්නයක් යොමු කරනවා මෙයාගෙන් අහන්න කියලා. එයා මේවට බදු ගෙවලා තියෙනවා. මොකද අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට වත්කම් සහ වගකීම් ප්‍රකාශය හෙළිදරව් කළ පමණින් බාර දීපු පමණින් ඔවුන්ගේ සුජාත භාවය සම්පූර්ණ වෙන්නේ නැහැ. නෑ. අනිවාර්යෙන්. එතකොට බදු ගෙවීම සම්බන්ධයෙන් ඔබට හිතෙන්නේ මොකද්ද? මේ අය මේ කරන්නේ මහ ජනතාව රැවටීම සඳහා. දැන් බලන්න මේ කීප දෙනෙක්ගේ වත්කම් ප්‍රකාශ අරන් බැලුවාම මේ හැමෝගෙම මේ ප්‍රශ්න තියෙනවා. තියෙනවා. ඒතර ඔබට හිතෙන්නේ නැද්ද මේ හැමෝම කතා වෙලා ඒක තමයි මේක මේ හිතෙනවා අනිවාර්යයෙන්ම මේ සංවිධානාත්මකව මේගොල්ලෝ මේ කතා කරලා කරපු වැඩක් කියලා. අරයාගේ මේක අඩුයි මෙයාගේ අර අඩුයි අනිත් එක්කෙනෙක්ගේ තව එකක් අඩුයි. මේක කොහොම හරි දෙන්න සිද්ධ වුණා මේගොල්ලොන්ට. ඒක අර පොදු ජන පෙරමුණ ආණ්ඩුව කාලේ ගෙනාවු ඒ යෝජනාව. ඒ නිසා මේගොල්ලෝ මේගොල්ලන්ගේ පාරදර්ශීභාවය එහෙම නැත්නම් විනීතභාවය තියෙන එක කියලා ජනතාවට හේතු ගන්න මේගොල්ලෝ මේ වැඩි කළා. දෙන්න ඕනේ. හැබැයි නීතියක් නොතිබුණා නම් එහෙම තත්ත්වයක් නොතිබුණා නම් මේගොල්ලෝ කරන්නේ ඒ විතරක් නෙමෙයි උදේ මේකේ භයානක තත්ත්වයක් තියෙනවා. ඔව්. දැන් එක්තරා එක කැබිනට් අමාත්‍යවරයෙක් සහ කතානායකවරයාට ක්‍රිප්ටෝ එහෙම නැත්නම් මේ ඩිජිටල් ඇසට්ස් තියෙනවා ඩෙක්ලරේෂන් එකේ. ඔව්. දැන් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ කියනවා ක්‍රිප්ටෝ කියන්නේ ලංකාවේ තහනම් නීති විරෝධී තහනම් ඒකකයක් කියලා. ඔව්. ඉතින් අපි ජනාධිපතිවරයාගෙන් අහන්න ඕන මෙවැනි වූ තහනම් ඇසෙට්ස් තියාගෙන එහෙම නැත්නම් මෙවැනි වූ තහනම් වත්කම් තියාගෙන ඉන්න පුද්ගලයෙක්ව කතානායක ධූරයෙන් තවදුරටත් තියාගන්නවද කැබිනට් මණ්ඩලයේ තවදුරටත් තියාගන්නවද කියන්නේ. මොකද දැන් ජනාධිපතිවරයා මේ රටේ පෙන්නලා බලයට ආවේ පාරිශුද්ධම පුද්ගලයා විදිහට නෙමෙයි ඉතිහාසයේ ඉපදිච්ච ඒ කියන්නේ රට බේර ගන්න ආපු අනුර කුමාර නෙමෙයි අර සපුමල් කුමාරයා වගේ එකක් පෙන්නලා නෑ ආවේ. එතකොට මහ බැංකුවේ අධිපතිවරයා කියනවා නම් මේවා නීති විරෝධී වත්කම් කියලා කොහොමද පාර්ලිමේන්තුවේ දැන් කලින් කතානායකවරයා වෙලුවේ හොර උපාධියක් තියනවා කියලානේ. ඉතින් මේක ඊටදී බරපතල තත්ත්වයක් නේ. ඔව් දැන් ඒක තමයි දැන් මම කිව්වේ මේ බොරුව සමාජගත කරලා මේක මේ නමිත මං කියනවා ඒකට මේ ප්‍රොෆෙෂනල් විදියට බොරු කියන්න හදනවා වගේනේ. ඊට වැඩි ඊට එහා ගිහිල්ලා. ඔය දැන් ඕනම දෙයක් කියලා ඒක නෑ කියනවා. මේක ඇවිල්ලා අර වෘත්තීයමේ බොරු කියන්නන්ගේ ගණේට ඇවිල්ලා තියෙනවා. මේක ඔබ හිතනවාද සමාජයේ ඊළඟ පරම්පරාවට බාල පරම්පරාවට දරු පරපුරට හොඳ ආදර්ශයක් මේ අය දෙන්නේ කියලා? ඇත්තෙම වැරදි පූර්වාදර්ශයක් දෙන්නේ ඒගොල්ලෝ. ඒ වැරදි පූර්වාදර්ශයක් කියන්නේ ඇත්තට දැන් ගොඩාක් දුරට ඊළඟ පරම්පරාව තීරණය කරනවා. එතකොට හිතනවා දරුවෝ හිතනවා මේක බොරු කියන එක මේක තමයි මේක ෆැෂන් එකක්. මේක සාමාන්‍ය දෙයක් කරනවා. මේක ඊටාම නරක දෙයක්. මේක නරක දෙයක් ඒක ඇත්තටම. මේක ඇත්තටම උදේ මේ ව්‍යවස්ථාපිත බොරුව කියලා කියන්නේ ඉන්ස්ටිටියුෂනලයිස් කරලා තියෙන බොරුව. දැන් ඇත්තටම ජනාධිපතිවරයාම කියනවා මෙහෙම මම බොරු කිව්වේ කියලා. ඔව් පාර්ලිමේන්තුවේදී බොරු කිව්වා කියලා. ඒතර මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ මිනිස්සු කියලා කියන්නේ කවුරු කියලාද? ඒගොල්ලන්ට ඕන විදිහට බොරු කියන්න. ඒගොල්ලන්ට ඕන විදිහට නෑ මම බොරු කිව්වේ නෑ කියලා කියන්න. මොකද පාරිශුද්ධ වශයෙන් එහෙම නැත්නම් අපි කියන රටක් පාලනය කරන්න good governance මේ යහ පාලනය කියන එක. අර යහ පාලනය නෙවෙයි ඈ. ඒ යහ පාලනය තමයි මේ රට කෑවේ යහ පාලනය. ඒකත් මේගොල්ලෝ සම්බන්ධයි. යහ පාලනය කියන එක තුල ගත්තාම යම්කිසි මූලධර්ම තිබෙනවා. සංකල්ප තිබෙනවා. ඉතින් ඒ ආකාරයට ගත්තාම ඒ කියන්නා වූ යහ පාලනයක් තුල තිබිය යුතු දෙයක් තමයි අපි කියනවා රටක් පාලනය කරන්න ඕනේ යම්කිසි පිළිගත් තත්ත්වයක් තියෙන සමාජයේ පිළිගැනීමක් තියෙන දූෂිත නොවූ පිරිසක් කියලා. ඒතර දැන් මේ බොරු කීම තුලිනුත් දූෂිතයෙක් වෙන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම. මොකද බොරුව තුලින්ම තමයි ඊට පස්සේ දූෂිතය අනිවාර්යයෙන්ම බිහි වෙනවනේ බොරුව තුලින්. ඉතින් බොරු කියලා මිනිස්සු මුළු සමාජයේම නොමග යවලා ඊට පස්සේ මොකක්ද වෙන්නේ? අනිත් දේවල් කරනවා කියන එක බොහොම සිම්පල්. ඒ විතරක් නේ දිවුරුමේ තියෙන්නේ රජයට පක්ෂපාතී වෙනවා කියන්නේ ඒතර බොරුවක් කියන එක. රාජ්‍යයට පක්ෂපාතීත්වයක් විදිහට මේ ගලපන්න බෑනේ. ඔව්. දැන් මේ අය ඔබ මුලින් සඳහන් කළා මට මතකයි මේ තෑගි හම්බ වුණා කියලා කිව්වා.
මහින්ද ඔබ දන්නවා ඇති තෑගි හම්බුනාලා තෑගි හම්බෙච්ච ඒවත් වත්කම් ප්‍රකාශය හෙළිදරව් කරා. ඒතර මම අහන ප්‍රශ්නයක් ඔය තමුන්නාන්සලාට තෑගි හම්බෙච්ච ඒවා තමුන්නාන්සලාගේ පරණ වත්කම් ප්‍රකාශවල ලියලා තියෙනවද? එහෙම ලියලා තියෙනවනම් ඒක හරි. හැබැයි මේගොල්ලෝ එහෙම ලියලා තියෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද හේතුව එක්තරා එක ඇමතිවරයෙක් මීට අවුරුදු 4කට විතර කලින් හඬා වැළපෙනවා නෝනාගේ පඩියෙන් ජීවත් වෙන්න කියලා. දැන් එක පාට ඉඩම් ගෙවල් වතු පිටි ඔක්කොම තියෙනවා. එතකොට ඒකේ සාධාරණීකරණය තමයි අම්මයි තාත්තයි මැරුණාට පස්සේ මට ඔක්කොම ඉඩම් හම්බුණා කියන. ඉතින් මේ වගේ විහිළු අපි අහනවා ජනතාවගෙන් පිළිගන්නවාද කියලා. ඔයගොල්ලන්ට කලින් කියපු එකයි මේක අතර පරස්පරය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔව් දැන් එකක් දැන් වසන්ත මේක ඒ තව ඇමතිවරයෙක් කියනවනේ කෙලින්ම මෙහෙම වඩේ විකුණා මේ විදියට කරා ඊට පස්සේ ආයිලාට මේ ජනාධිපතිවරයා කියන එක්තරා අවස්ථාවක ඒගොල්ලෝ ගම්බාරයෝ ඒ අයට මෙහෙම තියුණා අරයා කියන වඩේ විකුණන්නේ කියලා මේවා එකකට එකක් පරස්පර විරෝධීනේ. ඔව් ඒක තමයි දැන් ඔය අවස්සේ විජිත හේරත් ඇමතිවරයාගේ වත්කම් ප්‍රකාශයේ නේවාසික ගොඩනැගිල්ලක් මිලදීගෙන ඇත. අක්කර භාගයයි පර්චස් 26යි වටිනාකම රුපියල් 7000යි. ඔබ මොකද හිතන්නේ මේ දැන් දමාණෙන්වත් ගන්න බෑ ඔය ගන්න. දැන් මේවා ඇවිල්ලා හරි මේ විහිළුනේ නෑ මේක දමිත මේක විහිළුවක් නෙවෙයි. මේක ඇවිල්ලා ජනතාවට කරන අපහාසයක්. අනිවාර්යයෙන් මොඩෝ කියලා හිතන්නේ කවුද? අපි ගණන් ගන්නෑ කියනවා වගේ දේවල් නේද මේ තියෙන්නේ මේ වෙන්නේ. එහෙම රුපියල් 7000ට ගන්න පුළුවන් නේද? ඒක. ඒතකොට දැන් මගේ වත්කම් ප්‍රකාශ මම නියමිත දිනවලදී බාර දීලා තියෙනවා 2006 ඉඳලා. අනිවාර්යයෙන් මමත් එහෙමයි. නෑ ඊට පස්සේ එතුමා කියන මේකේ වැරදීමක් වුණා කියලා එහෙම එකකුත් කියනවා. අයි මේගොල්ලෝ බබාලද? ඒක තමයි. මේගොල්ලෝ සියල්ල දත්නම් ඇවිදින පුස්තකාල නම් අනිවාර්යයෙන්. මේගොල්ලෝ බබාලද? ඕකෙදි මට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියන්න. ඔන්න ඔය නිසා තමයි කියන්නේ රාජ්‍ය පාලනයට ආවහම ඇතම් තනතුරුවල ඉන්න අයට උපදේශකයෝ අවශ්‍යයි. මේගොල්ලන්ගේ තියෙන මහාන් තත්ත්වය සහ ඉස ඉදිමිච්ච ගතිය නිසා සමහරවිට මේගොල්ලෝ ඒ අය කියන දේවල් පිළිගන්නේ නැති වෙනවා වෙන්නත් පුළුවන්. ඒක විතරක් නෙමෙයි උදේ මට තියෙන මම දකින්නේ මේක. කියන්නේ රාජ්‍ය පාලනයට පැමිණෙන්න කලින් රාජ්‍ය තුල යම්කිසි අඩුම ගානේ කැන්ටිමක්වත් කරලා පළපුරුද්ද තියෙන්න ඕන. දැන් ඇත්තටම සභාපතිවරයෙක් වශයෙන්වත් ආයතන ප්‍රධානියෙක් වශයෙන්වත් රාජ්‍ය ආන්ත්‍රණය හැසිරෙන්නේ කොහොමද කියලා අවබෝධයක් තියෙනට අවශ්‍යයි අමාත්‍යවරයෙක් වෙන්න කලින්. එහෙම නැතුව මෙහෙන් ඇහිඳගෙන අර මහාචාර්යයි මෙහෙ හිටපු එකවුන්ටන්ට් ඔක්කොම එක්කව කරලා හිතවත්කමට කැබිනට් එක දැන් කැබිනට් මණ්ඩලය බලන්නකො. කැබිනට් මණ්ඩලයේ ඉන්නේ NPP එකේ එහෙම අහුල ගත්ත අයයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ හිතවත්තු ටිකයි. ආනන්ද විජේපාල කියන්නේ එයාගේ පෞද්ගලික ලේකම් පොලිස් ඇමති. එතකොට අර ක්‍රීඩා ඇමති සුනිල් ගමගේ කියන්නේ පෞද්ගලික ලේකම්. හරි. ඒ වගේ එයාට හිතවත් JVP සෙට් එකයි. හරිනේ ඇතුළේ මාලිමා ආණ්ඩුව නෙවෙයිද මේක? නෑ මාලිමායි කලවමක් තමයි. මාලිමා කියන්නේ දැන් මෙහෙමනේ. ජාතික ජනබලවේගය කියන්නේ එහෙම මෙහෙන් අහුලගත්ත අය. අතනින් ගත්ත මෙයාව මෙතනින් ගත්ත අයව මේක ඇවිල්ලා දියත් කරපු කුමන්ත්‍රණය කරා ගත්ත ප්‍රතිඵලයන්නේ. සාම්ප්‍රදායික දේශපාලනඥයන් අවශ්‍ය නැහැ. මේ රටම සාම්ප්‍රදායික පක්ෂ වලට පාලනය කරන්න බෑ. ඊට වැඩිය හොඳ එකක් ගේනවා කියලානේ ගෙනාවේ. ඉතින් මිනිස්සුත් ඒකට අහු වුණානේ. එතකොට නැවතත් මට සිද්ධ වෙනවා මේ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය වශයෙන් ගත්තාම මේ බොරුව සමාජගත කිරීම කියන එක පිළිබඳව ඒකට කලින් චූටි දෙයක් මම ඇඩ් කරන්න. මේ ළඟදී මම ගියා ප්‍රධාන මාධ්‍යයක මේ දේශපාලන වැඩසටහනකට. එතනදී දැන් මේ ළඟදී පත් කරපු තරුණ කටයුතු ඇමතිවරයා ආර්ථිකය ගැන කියෙව්වා. අනේ කොල කෑල්ලක ලියලා දීලා තියෙන්නේ. දැන් මම වෙන ප්‍රශ්නයක් අහුවම උත්තර දෙන්න බෑ. ඉතින් ඒකයි මේගොල්ලන්ගේ මේ එක්ස්පීරියන්ස් එක කියන්නේ ඒක. අර පැලවත්තෙන් ලියලා දෙන කොල කෑල්ල කියවල බලනවා අපිව මට්ටු කරන්න පුළුවන්ද කියලා. අපි දැම්මම වෙන හරස් ප්‍රශ්නයක් අනේ අනාථ වෙනවා. ඉතින් ඕක තමයි මේ ජාතික ජනබලවේගය කියන්නේ. ඔය කියන්නේ කඩදාසිය ලියන වත්කම් ගැන නෙවෙයි මේ කියන්නේ. නෑ. අපි මේ කියන්නේ ඊට වඩා බොහොම වටින වත්කම් ගැන. මිනිස්සුන්ට තියෙන්න ඕනේ තමන්ගේ අපි ඉංග්‍රීසියෙන් කියන ඉන්ටෙග්‍රිටි එකක්. අනිවාර්යයෙන්. අවංක භාවයක් තියෙන්න ඕනේ. හෘද සාක්ෂිය කියලා දෙයක් තියෙන්න ඕනේ. ජනතාවට බොරු කියන්නේ නැති. ජනතාවට බොරු සමාජගත කරන්න උගන්වන්නේ නැති ගතිගුණ තියෙන්න ඕනේ.
හොඳ ගතිගුණ තියෙන මිනිස්සු තමයි රාජ්‍ය පාලනයට එන්න ඕන. අනිවාර්යයෙන්. ඒතර මේගොල්ලෝ ඒ හොඳ ගතිගුණ තියෙන අය නොවන බව මේ කරලා තියෙන මේ වත්කම් ප්‍රකාශ කිරීමේදී කරලා තියෙන බොරු වලින්ම පැහැදිලි වෙනවා. ඔබ යමක් කියන්න ගියා. බොරුව කියන්නේ දැන් ඇත්තට 76 වසරක් තිස්සේ කිසිම දෙයක් මේ රටේ උන්නේ නැහැ කියලා කිව්ව මිනිස්සු එතරම් ඒකම බොරුවක් නේ ඇත්තටම. ඔව්. ඒක බොරුවක් වෙන්න මයින්ද මෙහෙමනේ 76 වසරේ අපි නිදාස ගන්නකොට ආයුෂ තිබුණේ අවුරුදු 50යි. දැන් අවුරුදු 73යි. ඔව්. සාක්ෂරතාවය තිබ්බ 160යි. දැන් 96යි. ඉතින් ඒකම 76 ඇතුලේ වෙච්ච ප්‍රගතිය පිළිබඳවනේ කියවෙන්නේ. ඒතකොට මේ 76 වසර සාපෙත් තවත් මේගොල්ලන්ගේ එක බොරුවක් විතරයි. හොඳයි. අපි අද වැඩසටහනෙන් සාකච්ඡා කරමින් ගියේ වත්කම් සහ වගකීම් ප්‍රකාශ භාර දීම සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ ඇති වෙලා තිබෙන වූ කතිකාව පිළිබඳව සහ ඊට අදාළව අල්ලසූ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සම්බන්ධ ජනතාව තුළට දීලා තිබුණු ඇතැම් වැරදි දේවල් පිළිබඳව නිවැරදි කාරණා ජනතාවට ඉදිරිපත් කරන්න සහ මේ රජයේ ප්‍රධාන පුද්ගලයෝ විසින් කරලා තිබෙන අපි කියනවා අපහාසයන් මේ නීතියට අපහාසයක් කරලා තියෙන්නේ මේ වැරදි අසම්පූර්ණ නිවැරදි නොවන තොරතුරු දීලා මේ නීතියට කරලා තියෙන අපහාසය. එසා ඒ අයට ඉදිරියේදී යම්කිසි කාලයක ඔය බලයට එන්න අනිත් පාර්ශවයන්ට අපි කියනවා තමන් ආණ්ඩුව පිටුපු දවසක මේවා සම්බන්ධ නිසි ක්‍රියාමාර්ග නීතියට අනුව ගන්න කියලා. හොඳයි. බොහොම ස්තුතියි ඔබට. හොඳයි. එහෙමනම් අපි අද අපේ විමසුම ප්‍රථම වැඩසටහන මෙසේ සමාප්තියටපත් කරනවා සහ අපි ඊළඟ වැඩසටහනකින් නැවත ඉතාම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ඔබ හැම වෙලට. ස්තුතියි.